හයි හයි ඉතින් ඔයාලට කොහොමද? ඉතින් මේ තියෙන්නේ මම කතරගම ගියපු vlog series එකේ තුන්වෙනි දවස. එහෙම නැත්නම් අන්තිම දවස. ඉතින් අද අපි යන්නේ ඊයේ කිරිවෙහෙරට ගියානේ. ඉතින් අද අපි යන්නේ එතනම දේවාලෙට. අපි හවසනේ ගියේ. ඉතින් අද උදේ පාන්දර අද සෙනසුරාදා දවසනේ. ඉතින් අද කෙම්මුර දවස් කියලා දහයා මාටද කොහෙද තමයි පූජාව තියනවා කිව්වේ. උදේ තියෙන්නේ නැහැ කිව්වා. ඉතින් අපි පොඩ්ඩක් පරක්කු වෙලා තමයි ගියේ. ඔය තාත්තයි නංගි යනවා මායි අම්මයි පිටිපස්සෙන් ආවා. ඉතින් මම තමයි මල්ල අරන් ගියේ. දැක්කනේ මම කොච්චර බොදු දරුවෙක්ද කියලා. ඉතින් මම ඔයාලට බඩක් පෙන්වන්නද? ඔන්න ඕක තමයි බොඩ්. ඒකේ මාරම ලස්සනයි. කියන්නේ තැඹිලි පාට, කහ පාට, කොළ පාට, රෝස පාට, රතු පාට වගේ මේ පාට නෙළුම් මල් තියෙනවා. ඔයාලට පේනවනේ රෝස පාට තියෙනවා. ඔය තියෙන රෝස පාට, ඔය තියෙන්නේ කහ පාට, මං හිතන්නේ මං තැඹිලි. ඔය තියෙන තැඹිලි පාට. ඔය මං ඔය zoom කරලා පෙන්නන්නේ තැඹිලි පාට මලක්. මාරම ලස්සනයි ඒවා. අනේ මන්ද කොහොම පිපෙනවද කියලා. ඊට පස්සේ ඉතින් අපි පූජාව දුන්නා. දීලා එන ගමන් ඔය මගේ කසින් අක්කා කෙනෙක් කියන්නේ මට වඩා දවස් 2යි යා වැඩිමල්. කියන්නේ මම දෙසැම්බර් 29 යා දෙසැම්බර් 27. ඒෝ ඉතින් යා බැඳපු නූල් ටික පෙන්නුවේ. ඊට පස්සේ ඉතින් ඕකේ අපි එහා පැත්තේ ඉඳන් අනිත් පැත්තට යන්න හිටියේ අක්කලත් ආවට පස්සේ ඒකේ කිඹුල ඇවිල්ලා එවෙලේ. කවුරුත් නෑවේ නෑ ඔය තියෙන්නේ. ඒ වුණාට මෙයාලා නම් යනවනේ මන්ද කිඹුල ඇදගෙන ගියා නම් නිකන් ඉන්නේ. පොඩි ළමයිකුත් වඩන් යන්නේ. බබෙකුත් වඩන් තමයි. එයාලා එතන මේ එහා පැත්තට යන සුදු රෙද්ද කොතන්. ඊට පස්සේ ඔය තියෙන්නේ අපි ඩෑම් එක බලන්න ගිහින් මං හිතුවේ ඩෑම් එක කියලා මම ඕකත් වීඩියෝ කරලා ඩෑම් එක කියලා හිතාගෙන. කමන්නේ ඉතින් කරන්න දෙයක් නෑ. ඔය තියෙන ඉතින් ඩෑම් එක නෙවෙයි මම ඔයාලට ඩෑම් එකත් වීඩියෝ කරා හරියද? තාම ඉතින් ඩෑම් එක නෑ. තාත්තා මට ඔන්න ඩෑම් එක කිකේ පොඩ්ඩක් ඉන්න කිකේ මේ ඉන්නවා. ඉතින් තාම ඩෑම් එක නෑ. ඉතින් ඔය තියෙන ඩෑම් එක ඔන්න ඕක තමයි ඉතින් ඩෑම් එක කතරගම ගාව තියෙන. ඕකේ නම නම් මන් දන්නේ නැහැ. කමෙන්ට් සෙක්ෂන් එක දැන් ඔන් කරලා තියෙන්නේ. කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපි හොටෙල් එකට ගියා. හොටෙල් එකට ගිහිල්ලා ඊට කලින් ගියේ. ඊට පස්සේ අපි ආව දවල්ට කෑම කන්න. ඔය කාලා ආවේ. කාලා ඇවිල්ලා තමයි මම ඔයාලට වීඩියෝ එක ගත්තේ. මගේ නූල් ටික මම තව නූල් දෙකක් බැන්දා. ඊට පස්සේ හයිවේ එක තියෙන්නේ. හයිවේ එකට යද්දී ෂීට් බෙල්ට් දාන්න ඕනේ. ඉතින් අපි ඉතින් ෂීට් බෙල්ට් දානවා. ඔය තියෙන්නේ ඉතින් අපි ගෙදර ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ හැමෝටම තෑගි දීලා මෙයාටත් කොකිසක් දුන්නා. ඔය තියෙන ඉතින් යාගේ මං ගත්ත යාට පටිය. ඒක ලස්සනයිනේ. ඉතින් අද vlog එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? එහෙනම් මං අදට ගිහින් එන්නම් බයි.